දෙන්න පුළුවන් අඩුම මිලට තෙල් දීලා ලෝකේ පළවෙනි බිලියන පතිය වුණ කෙනා ඒක කරපු විදිහ දන්නවද? කෙනෙක්ට බිලියන පතියක් වෙන්න ඕන නම් එයා අනිවාර්යයෙන්ම මේ ක්‍රමය දැනගෙන ඉන්න ඕනේ. ඔව් මේ තමයි කළු රත්තරන් පාලනය කරපු JDR. ලෝක පළවෙනි තෙල් නිධිය 1859 දී එඩ්වින් රේක් කියන කෙනා විසින් හරනවා. මේකෙන් ලෝක බොරතෙල් ව්‍යාපාරය ආරම්භ වෙනවා. ඊට අවුරුදු 4කට පස්සේ අවුරුදු 24ක් වුණ ජෝන් ඩී රොක්ෆෙලර් බොරතෙල් ව්‍යාපාරයට එනවා. මෙයා මේ බිස්නස් එකට එන්නේ ඉක්මනින් ධනවත් වෙන්න හිතාගෙන නෙමෙයි. මෙයාගේ ෆිලොසොෆි එක උන්නේ එක තෙල් බැරල් එකකින් සෙන්ට් එකක් වගේ තියාගන්න එක. හැබැයි මෙයා තේරුම් ගන්නවා මේ සෙන්ට් එක බැරල්ස් බිලියන ගාණකින් මල්ටිප්ලයි වුණාම මෙයාගේ එම්පයර් එක නිකම්ම හැදෙනවා කියලා. එයා තේරුම් ගන්නවා මේ ගේම් එක වින් කරන්න ඕන නම් තෙල් නිදි හාරලා විතරක් වැඩක් නැහැ. ඔයිල් බිස්නස් එක කන්ට්‍රෝල් කරන්න ඕනෙත් එයාමයි කියලා. ජෝන් එයාගේ විරුද්ධවාදීන්වම පාවිච්චි කරලා තවත් දියුණු වෙලා තියෙනව නේද? ඔව් මේ කාලේ වෙනකොට තෙල් බැරල් ප්‍රවාහනය කරන්න භාවිතා කරේ දුම්රිය මාර්ග. මෙයා රේල් රෝඩ් ඕනර්ස්ලත් එක්ක රහසිගත ගිවිසුමකට එනවා. මේ ගිවිසුමෙන් එයා යාගේ තෙල් ප්‍රවාහන ගාස්තු අඩු කරගෙන යාගේ තරංගකරුවන්ගේ තෙල් ප්‍රවාහන ගාස්තු වැඩි කරනවා. මේ තරංගකරුවන්ගෙන් වැඩි කරන කොටසෙන් කමිෂන් එකක් ජෝන් ඉල්ලගත්තා. ඒ කියන්නේ තරංගකාරයන් තෙල් ප්‍රවාහනය කරන්න ජෝන් තවත් ධනවත් වෙනවා. මේ මුදල් වලින් එයා රට පුරාම තිබ්බ තෙල් පිරිපහදු මිලදී ගන්න පටන් ගත්තා. මෙයාගේ ස්ටෑන්ඩඩ් ඔයිල් කියන කම්පැනි එක වේගෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. මේ කාලේ බොරතෙල් වලට සම්බන්ධ බිස්නස් එකක් තියෙනවා නම් ඔයාලට තියෙන ඔප්ෂන්ස් දෙකක්. එක්කෝ ඔයා මේක ජෝන්ට විකුණන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා බංකොලොත් වෙන්න ඕනේ. ඒ කියන්නේ රොකෆෙලා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි එයාට ඕන දේ ගන්නවා. ඔව් 1880 දී ඇමරිකාවේ තෙල් වල කන්ට්‍රෝල් එකෙන් 90%ක් එයාගේ කරගන්න රොකෆෙලාට පුළුවන් වෙනවා. එයාගේ විරුද්ධවාදීන් ටික බංකොලොත් වෙන ගමන්නේ සෙන්ස් 58කට තිබ්බ ඔයිල් ගැලුන් එක එයා සෙන්ස් 8කට දෙනවා. මේ මොනෝපොලි එකත් එක්ක ජෝන්ගේ තරඟකාරයන්ට සිද්ධ වෙනවා ගේම් එකට සමුදෙන්න. ලුඩ්ලෝ මැසක වගේ ලොකු ඉන්සිඩන්ට්ස් වලට පස්සේ 1916 දී ජෝන් ඩී රොකෆෙලර් ලෝකේ පළවෙනි බිලියන පතිය බවට පත් වෙනවා. ඒ වෙනකොට එයාට තිබ්බ වත්කම් වල වටිනාකම අද වෙනකොට ඩොලර් බිලියන 400ක් විතර වෙනවා. මේ කාලේ වෙනකොට ජෝන් US ඉකොනොමි එකෙන් 2%ක ප්‍රමාණයක් පාලනය කරලා තියෙනවා. ඒ වුණාට ස්ටෑන්ඩඩ් ඔයිල් කම්පැනි එක කෑලි වලට කැඩලා යනවා නේද? ඔව් 2011 දී සුප්‍රීම කෝට් එක රොකෆෙලර්ගේ බිස්නස් වල තිබ්බ මොනෝපොලි එක දැකලා මේ බිස්නස් එක කොටස් 34කට කඩනවා. ක්‍රූඩ් ඔයිල් ඉන්ඩස්ට්‍රි එකේ විතරක් තිබ්බ මෙයාගේ කම්පැනි එක බැංකින්, රියල් ස්ටේට්, ෆවුන්ඩේෂන් වගේ ඉන්ඩස්ට්‍රීස් ගොඩකට පැතිරලා යනවා. අවුරුදු 98ක් පුරාවට එයාගේ හැම තරඟකාරයෙක්ම මැරෙන එක දිහා බලාගෙන හිටපු රොකෆෙලර් අන්තිමට ලොකු දානපතියෙක් බවට පත් වෙනවා. එයාගේ සල්ලි වලින් ඩොලර් මිලියන 500ක් චැරිටිස් වලට පරිත්‍යාග කරනවා. අද වෙනකොට බිල් ගේට්ස් වගේ මොඩර්න් බිලියනර්ස්ලා චැරිටි වලට භාවිතා කරන්නේ මේ බ්ලූප්‍රින්ට් එකම. මෙයාගේ බිස්නස් ස්ට්‍රැටජිස් ගැන ඊට වඩා එක්ස්ප්ලেইন කරලා වෙන එපිසෝඩ් එකක් කරමුද? ඕනේ නැහැ නේ.